चिट्टिया चिट्टी सोने रात ना लंगे, आजा वे आजा सोने रात ना लंगे। चिट्टिया चिट्टी सोने रात ना लंगे, आजा वे आजा सोने रात ना लंगे। चतवेनो तक दियावे अकियावे शुक्र मनावे, कोले आ दूर न जावे हानिया तेरी होके मरा जिंद जान करा, तेरी होके मरा जिंद जान करा। Hello everyone. ඉතින් හැමෝම වෙනද වගේ හරිම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් ඔයාලා ආසම විදිහේ පොඩි වර්ග එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් අද සෙනසුරාදා දවසක්නේ. ඉතින් සෙනසුරාදා කියන්නේ ගොඩක් අයට නිවාඩු දවසක්. ඉතින් අද අපිටත් නිවාඩු දවස නිසා අපි උදේම ගියා පුංචි වැඩක් ඉවර කරගෙන එන්න. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් අද උදේම මට හම්බුණ කට්ටිය කවුද කියලා. ඉතින් මේ වතුකරේ ලස්සන සුන්දරත්වය හැමදාම ඒ විදිහටම පවත්ව ගන්න ගොඩාක්ම මහන්සි වෙන පිරිස තමයි මේ ඉන්නේ. ඉතින් මගදී හම්බුනොත් එයාලගේ ෆොටෝ එකක් ගන්න කියලා මට හැමදාම කියනවා. ඉතින් ඒ කට්ටිය හරිම ආදරණීයයි, ඒ වගේම හරිම දුක් විඳින පිරිසක්. ඉතින් අපි ඊළඟට ආවේ මොකකටවත් නෙවෙයි වාහනේ දුම් පරීක්ෂාව කරගන්න. ඉතින් ඒක කරගෙන අපි ඊළඟට අපි හැමදාම යන ආසම තැනට තමයි ආවේ. NLDB ෆාම් එකේ අවුට්ලට් එක. ඉතින් රොසිටා ෆාම් එකේ අවුට්ලට් එකක් අපි ඉන්න කිට්ටුවම තියෙනවා. හරිම ලස්සන ලොකේෂන් එක තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතනට ආවොත් අනිවාර්යයෙන්ම කල්කිරි එකක් හරි නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් එකක් හරි බීලා යන්න අපි හරිම ආසයි. ඉතින් අපි ඊළඟට එන ගමන් ස්ටේට් එකේ මැනේජර් බංගලෝ එකට ගිහින් තමයි ආවේ. ඉතින් මට එහෙන් මේ පරණ ලොකු තෑග්ගක් තමයි හම්බ වුනේ. පේනවනේ ලස්සනම ලස්සන මල් වලින් පිරිච්ච තැනක් තමයි බංගලෝ එක. ඉතින් මටත් මං ගාව නැති මල් පැල ඔක්කොම එහෙන් ඉල්ල ගන්න පුළුවන් වුණා. ඉතින් මේ දවස්වල වැස්ස ආව බැලන්ස් එකේ යන නිසා මට හිතෙන පැල වලින් අලුත් මල් වර්ග වලින් පැල ගොඩක් ඉල්ලගෙන ආවා. ඉතින් සමහර මල් තියෙනවා, සමහර පැතිවල හදන්න බැහැ, සමහර පැතිවල නම් ලස්සනට හැදෙනවා. ඉතින් ලිලි කියන්නේ අන්න ඒ වගේ. ගොඩාක්ම තෙත් කලාපේ තමයි මේ මල් හැදෙන්නේ. නුවරඑළිය ආපුවට ඔයාලා දැකලා ඇති ලිලි වර්ග ගොඩාක් එක තියෙනවා. देखो देखो कैसे पते यहाँ की है साथ पर है साथ ना भी क्या इतनी आसान है। देखो देखो जैसे मेरे इरादे वैसे कहाँ तेरे यहाँ थे, हाँ कितनी नादान में। ඉතින් උදේ අරගෙන ආපු මල් පැල ටික ඔක්කොම මම පිළිවෙලකට වතුර බාස්කට් එකක දාලා හවස් වෙනකන් තිබ්බා. මොකද හවස මේ ටික හිටව ගන්න ෆ්‍රී ටයිම් එකක් තියෙන නිසා අපි දෙන කතා වුණා අපි මේ පැල ටික ඔක්කොම වෙන් කරලා හවසට හිටව ගමු කියලා. ඉතින් අපේ අයියා මේ පන දමාගෙන ගලවන්නේ ලිලි එකට පොකුට හැදිලා තියෙන ප්ලාන්ට් එකක්. ඉතින් එකම ප්ලාන්ට් එකේ අපි මුල සම්පූර්ණයෙන්ම ගලවලා ගත්තොත් මෙතන ඇත්තටම පැල 4-5ක් විතර එකටම තිබුණා. ඔයාලට පේනවනේ මේ සුදු පාට මල් පොකුරක් තියෙන්නේ. අන්න ඒක තමයි ඇෆ්‍රිකන් ලිලි කියලා කියන්නේ. ඔයා මගේ කලින් වීඩියෝස් බැලුවා නම් ඔයාට මතක ඇති මේකේ පර්පල් කලර් එක. දම් පාට නම් මං ගාව ගොඩාක් තියෙනවා. සුදු පාට එකක්වත් නැහැ. ඉතින් සුදු පාට පැලයක් මං අරගෙන ආවා. ඒකෙත් පැල කීපයක්ම තිබුණ නිසා ඒකත් වෙන් කරලා හිටව ගන්න මට පුළුවන් වුණා.
මෙන්න මේ විදිහට ගෙන අප පැල ඔක්කොම වෙන් කරලා හිටව ගන්න ප්ලේසුත් අපි ප්ලෑන් කරලා මේ මම මේ හිස් පෝච්චි වගේ එක හිටවන්න ප්ලෑන් කරගත්තේ මට හම්බුණා දිය කූඩලු වර්ගෙකුත්. ඒක නිකන් හයිබ්‍රිඩ් වගේ. අනේ මට කලින් යාළුවෙක් ඒකේ නමත් කමෙන්ට් කරලා තිබුණා. ඇත්තට මට දැන් මතක නෑ. වීඩියෝ එකේ එහාදී වලට බලා ගන්න පුළුවන් මේ මල් එක. අන්න ඒ දිය කූඩලු එකෙන් කලර්ස් දෙකකින් මට පැල හම්බුණා. ඉතින් අන්න ඒ ටික තමයි මම මේ පෝච්චි වලට දාගන්න ලෑස්ති කරේ. ඊට අමතරව ලිලි වර්ගයක්ම චූටි මලක් පිපෙන ලිලි වර්ගයක්. ඒකේ බල්බ් කීපයකුත් මට හම්බුණා. ඉතින් ඒකේ මල් ඒ වෙනකනුත් තිබුණ නැහැ. මට බල්බ් කීපයක් හම්බුණාට මං ඒ ටික ගෙනත් හිටව ගත්තා. ඒක පැලවෙලා මල් ආවම අනිවාර්යෙන් ඉතින් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවානේ. මෙන්න මේක තමයි මං ඒ කියපු කූඩලු වර්ගය. සාමාන්‍යයෙන් දිය කූඩලු මල් එක වගේමයි. හැබැයි මල් එක ටිකක් ලොකුවට ලස්සනට හැදෙනවා. මේ තියෙන්නේ පෙරුවියන් ලිලි කියන වර්ගය. මේකෙත් මංගාව රෝස පාට තියෙනවා. මේ බංගලෝ එකේ මම වීඩියෝ කරගත්තේ ඒ රතු පාට. ඉතින් රතු පාට කලයක මංගාව නැති නිසා මං ඒකෙන් පැල අරගෙන ඇවිත් ඉස්සරහම තියෙන පාත්තියට දාගත්තා. ඉතින් ඒකේ සාමාන්‍යයෙන් පොඩි අල හැදෙනවා. ඒ අල වගේම හොඳට මුල් එක්ක තියෙන පැලත් අපිට පැල කරගන්න පුළුවන්. මේ තියෙන්නේ පොඩි අලත් එක්ක මෙන්න වගේ චූටි පැල තමයි එන්නේ. මං අද මේ හිටව ගන්නේ ඒකේ රතු පාට. ඔය පාත්තියම මම ගිය සතියේ දැම්මා මංගාව කලින් තියෙන පින්ක් කලර් එකේ අල වර්ග ටිකක්. අල ටිකක් ඒ ටික තාම පැලවෙලා නැහැ මෙතන. එතනම ඉස්සරහින් ඉතින් මම රෙඩ් කලර් එක දාගත්තා. ඔයාලා මේ මල් එක නම් ගොඩාක්ම දැකලා ඇති. කැපුම් මල් වලදී ඒ කියන්නේ ඩෙකොරේෂන්ස් වලට ගන්න මල් වල ගොඩාක් මේකේ කලර්ස් තියෙනවා. සුදු පාට, කහ පාට, ඊට පස්සේ රතු පාට, ඒ වගේ කලර්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මේ ලිලි එකත් මේ පැත්තේ නම් හරිම සුලභවම තියෙනවා. ගොඩක් තියෙනවා. ඒ වගේම ගොඩක් ඒවා විකුණන අය තමයි මේ පැතිවල ඉන්නේ. ඉතින් බංගලෝ එකෙන් මට නොමිලම පැල ටිකක් හම්බුන නිසා මං කලින් කලර් එකත් බංගලෝ එකෙන් ගෙනල්ලම තමයි පැල කරගත්තේ. ඉතින් මේ කලර් එකත් මට පැල ටිකක් හම්බ වුණා. ඒ නිසා මං හරිම සතුටින් ඒක ගෙනල්ලා පැල කරගත්තේ. සාමාන්‍යයෙන් ඉතින් මේ ඒරියා එකට නිතර වැස්ස හුළඟ අඩුවක් නැතුව තියෙනවනේ. ඉතින් අපි මොන පැල හිටෙව්වත් සාමාන්‍යයෙන් පැල කවර් වෙන විදියට එක්කෝ වැටක්වත් තියෙන්න ඕන. ඉතින් වැටත් මම මේ මෙතන තියෙන මල් වර්ගෙම අතු ටිකක් අරගෙන හිටව ගත්තාම ඉක්මනට හැදෙන වැටක් වෙන්න ඕන. අන්න ඒ නිසා මේ ප්ලාන්ට් එකකින් මම අතු ටිකක් අරගෙන අපි ලිලි දාන්න යන පාත්තිය චුට්ටක් කවර් වෙන විදිහට මේක හිටව ගත්තා. සාමාන්‍යයෙන් මේක හිටවලා මාසයක් දෙකක් වගේ යනකොට හරිම ඉක්මනට උසට පඳුර හැදෙනවා. ඇත්තට මේකේ නමත් මම දන්නේ නැහැ. ඉතින් දැන් අපි වෙන් කරගත්ත ලිලි ප්ලාන්ට් ටික හිටවන්න තමයි හදන්නේ. පේනව නේද? එක මුලට බල්බ්ස් ගොඩාක් හැදිලා ඒවයින් පැලැවිලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් එකම පැලේ තියන්නේ නැතුව බල්බ්ස් 3-4ක් එකම මේ පැලේ හිටවන්න තමයි අපි කතා වුණේ. තනි ප්ලාන්ට් එක තියෙනකොට ටිකක් ඒක වීක් වෙන්න බලන නිසා. ඉතින් මේක ලොකු මල් එක හැදිච්ච මව ශාකයක් නිසා ඒක වටේ තියෙන පැල ටික හිමම තියේදී තමයි අපි හිටෙව්වේ. ඉතින් මේකෙන් මීට අමතරව තව පැල 5ක් විතර අපි වෙන් කරගත්තා. ඒකත් මෙතනම තමයි හිටව ගත්තේ.
එතනම අපි ඊළඟට සුදු පාටට තිබ්බ ඇෆ්‍රිකන් ලිලි එක හිටව ගත්තා. ඔයාලට පේනවා ඇති මෙතන ලී වැටක් වගේ ගහලා තිබුණට එහා පැත්තෙන් ටී ෆීල්ඩ් එකනේ තියෙන්නේ. කෙලින්ම ඒක ඕපන් ඒරියා එකක්. කුලඟින් මෙතනට වෙන ඩිස්ටර්බ් එක හරිම වැඩි. අන්න ඒක වළක්වා ගන්න තමයි අපි ෆෙන්ස් එකක් විදිහට මෙන්න මේ ප්ලාන්ට් එක මෙතන හිටව ගන්නෙ. මේක ඉක්මනට ග්‍රෝ වෙන නිසා මෙතන අපි හිටව ගත්ත ප්ලාන්ට් ටික ඔක්කොම කවර් වුණාම කුලඟින් වෙන ඩිස්ටර්බ් එක මේකට ගොඩක්ම අඩුයි. ඉතින් ඊට අමතරව අපි පැල වෙන් කරගෙන ඉතුරු වෙච්ච ගොඩාක් පැල තිබුණ නිසා ඉඩ තියෙන හැම තැනම අපි ලිලි දැම්මා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පාත්තිය ඇතුලේ අපි කවල මේ සාමාන්‍ය මල් වර්ග ගොඩාක් හිටවලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් එක්ස්ට්‍රා විදිහට පැල අලුතින් හම්බුනහම දාන තැනක් නැති වුනහම ගෙනල්ලා දාන පාත්තිය තමයි මේ. මේකේ හැම වර්ගෙම මල් වර්ග තියෙනවා ඉතින්. कैसे तो गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे नादानिया नादानिया ඊළඟට ඉතින් අපි ආවේ නර්සරි එකට. ඉතින් අපි ලාස්ට් වීක් එකේ දවසක මේකට අලුතෙන් අතු කැබලි ගෙනල්ලා පැකට්ස් වලට පැල හදාගන්න හිටෙව්වා. ඉතින් ඔයාලට පේනවා ඇති නොස්ටෝරියම් එක නම් ලස්සනට පැකට්ස් වල හැදිලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි අපි හිටවපු ගොඩාක්ම අතු වර්ග ඔක්කොම අතු කැබලි ඔක්කොම වගේ මේ වෙනකොට පැල වෙලා තමයි තියෙන්නේ. ඉතින් මං හිතනවා වෙනද වගේ අදත් මම මේ ෂෙයා කරගත්ත වීඩියෝ එක ඔයාලට මොකක්කෝ ප්‍රයෝජනයක් තියෙන වීඩියෝ එකක් වෙයි කියලා. ඒ විතරක් නෙවෙයි ඇත්තට මමත් හරිම ආසාවෙන් මේ දේවල් වීඩියෝ කරගන්නේ මේ වතුකරේ මේ සීතල කලාපේ ගෙවෙන තවත් ලස්සන දවසක් මගේ මතකවල එකතු වෙලා තියෙන්න ඕන නිසා. ඇත්තටම මේ මෙමරිස් කවදා හරි මම වයසට ගියපු දවසට මට හරිම ලස්සන මෙමරිස් වෙන නිසා. ඉතින් ඒ දෙයින් ඔයාලත් දෙයක් ඉගෙන ගන්න ඇති ඔයාලටත් මොනවා හරිම අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලාත් මම හිතනවා. මොකද හැමෝම හරිම ආසයිනේ තමන්ගේ හෝම් ගාඩන් එක තමන් ඉන්න ඒරියා එක හරිම ලස්සනට තියාගන්න. ඉතින් මේ දේවල් ඔයාලගේ ලයිෆ් එකටත් හරිම වැදගත් වේවි කියලා හිතපු නිසා තමයි මම මේ ටික ඔක්කොම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඒ වගේම මේ වගේ තවත් ලස්සන වීඩියෝස් අරගෙන ඉක්මනටම ආයේ එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියාගන්න කියලාත් මං ආදරයෙන් ඉල්ලනවා. bye bye.